විජය කුමරු ඉන්දියානුවෙකි. ඔහුගේ පියාගේ දඬුවමකට අනුව ඔහු 700 සගයන් සමග රටින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඉන්දියන් සමුද්‍රයේ පාවී අහුත් ලංකාපුර තම්බපන්නීය ප්‍රදේශයේ වෙරළකටය. ලංකාපුර රජවීමේ අභිලාෂයෙන් ලංකාපුර කුවන්නා නොහොත් කුවේණී නම් තැනැත්තියක් විය. ඇය හා ප්‍රේම සබඳතාවක් නගාගත් විජය කුමරු ඇයගේ මන්තර බලවේග උපකාර කරගෙන තම යක්ෂ ගෝත්‍රිකයන් පරදවා දැමීමට කටයුතු කළ අතර එහිදී යක්ෂ රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳ වැටින. මෙහිදී තමන්ගේ අයටම විරුද්ධ වූ කුවේණියට තම ගෝත්‍රිකයන් විසින්ම ශාප කරන්නට විය. එසේ වෙතත් අවසානයේදී කුවේණී හා විජය කුමරු සරණ මංගල්‍යය පැවැත්වීය. ඉන්පසුව ලංකාපුරයේ ප්‍රථම රජු ලෙස විජය රජු ඉතිහාසයට එක්විය. මෙහිදී කාලයාගේ ඇවෑමෙන් මොවුන් දෙදෙනාට දාව ජීවහත්ත හා දිසාල නමින් දරුවන් දෙදෙනෙකු උපන්නාහ. මෙකල ලංකාදීපයේ ප්‍රධාන රැජින ලෙසද කුවේණිය මුලදී පත් වූ නමුත් පසු කාලීන විජය රජුට ශස්ත්‍රීය කාන්තාවක් අවශ්‍ය වූ අතර ඒ නිසා ඉන්දියාවෙන් ශත්‍රීය වංශික කුමාරිකාවන් ගෙන්වා ගැනීමට තීරණය කළ අතර ඔහු විසින් ශස්ත්‍රීය කාන්තාවන් ගෙන්වා ගන්නා ලදී. ඉන්පසුව මොවුන් විවාහ කරගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කුවේණියට තම ප්‍රධාන රැජින තනතුර ඉවත් වන අතර කුවේණිය මාලිගාවෙන් පන්වා දැමීමට කටයුතු කරන ලදී. එවිට කුවේණිය හා විජය රජුන්ට දාව උපන් ජීවහත්තා දිසාල යන කුමරුන් හා කුමරියන් දෙදෙනාද තම මෑණියන් සමග නිරපා හරින ලදී. පසු කාලීන මොවුන් දෙදෙනාගෙන් ශ්‍රී ලංකාවේ වැඩි පරපුර ආරම්භ වන බවට මතයක් තිබේ.